ආයිබෝවන් අද පුංචි වැඩක් කරන්න කල්පනා කළා. අපේ පන්ති ඇවිල්ලා ඒ කියන්නේ ගිය අවුරුද්දේ 2021 ගිය අවුරුද්දේ කියන්නේ 2021 විභාගයට. මීට කලින් තිබ්බ ඒ ලෙවල් විභාගේ මේ ඊයේ පෙරේදා ඉවරුණු ඒ ලෙවල් විභාගේ නෙමෙයි. ඒක තාම ප්‍රතිඵල ආවේ නැහනේ. ඊට කලින් තිබ්බ ඒ ලෙවල් විභාගේ ප්‍රතිඵල ඇවිල්ලා කැම්පස් තේරිලා එහෙම නැත්නම් මෙඩිසින් තේරිලා කැම්පස් තේරුණු ළමයි ගොඩාක් ඉන්නවා. මෙඩිසින් තේරුණු දරුවන්ගේ අදහස් ටිකක් ආයෙම ගේන්න කල්පනා කළා. මොකද රිවිෂන් පන්ති පටන් ගන්න කාලේ නෙමේ. එතකොට රිවිෂන් පන්තිකට දරුවෙක්ට එනකොට ඒ දරුවට ඇත්තටම Tamanට තියෙන අඩුපාඩු මොනවද කියලා අඳුනගෙන ඇත්තටම Tamanට යා යුතු නිසි පන්තිය මොකද්ද කියලා අඳුනගන්න මේක ලොකු උපකාරයක්. මොකද අපි දන්නවා සමාජයේ තියෙන එක එක පැතිකඩ වලින් එක එක දේවල් තමයි දරුවන්ගේ ඔළුව වලට වැටෙන්නේ සහ ඇහෙන්නේ දැනෙන්නේ. ඒතර ඒ දෙයින් අහිංසක ළමයෙක් නොමග යන්න පුළුවන්. එක වතාවක් වැරදුණු දරුවෙක් තව වතාවක් වරදව ගන්නවා වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් තුන්වෙනි වතාව ලියන ළමයි එහෙම. තුන්වෙනි වතාවත් වැරදුනොත් ඉවරටම ඉවරයි. ඉතින් මේ වැරදීම් කියන එක නැති කරගෙන මේ වතාවේ කොහොම හරි කැම්පස් එකට ගොඩ වෙලා එහෙම නැත්නම් මෙඩිසින් ගොඩ වෙන්න යම් දරුවන්ට දෛවයේ විසින් වාසනාව සපයලා තියෙනවා. අන්නේ දෛවයේ වාසනාව කැටි වෙච්ච දරුවන්ට නිසි තැන හොයාගන්න අපි බැලුවා පොඩි උදව්වක් කරන්න. අපි මීට කලින් 2021 විභාගේ ලියලා ඒ විභාගෙන් හොඳ ප්‍රතිඵල අරගෙන මෙඩිසින් තේරුණු දරුවන්ගේ කතා කීපයක් දැම්මා. මම කිව්වා මං ආයෙම මේ විදිහට ප්‍රතිඵල ගත්තු දරුවන්ගේ විස්තරයක් දාන්නම් කියලා. නමුත් ඇත්තටම පුදුමාකාර කාර්යබහුලයි. නමුත් ඒ නිසා අපිට ඒක කරගන්න බැරුව ගියා. ඉතින් දැන් චුට්ටක් වෙලාව හොයාගෙන මම මේ වීඩියෝ එක ආයෙ කරන්නේ. තවත් දරුවෝ කීප දෙනෙක්ගේ අදහස් අපි ළඟ තියෙනවා. මෙතන ඇත්තටම අපි ළඟ ඉඳලා මෙඩිසින් ගියපු දරුවෝ ඔක්කොගේම අදහස් නැහැ. තව ගොඩාක් අය ඉන්නවා ඇවිල්ලා කතා කරලා ගියපු. ඒක ඔක්කොම දාන්න ගියොත් මේ වීඩියෝ එක ආයෙම දික් වෙනවා. ආයෙත් පුළුවන් දවසක දාන්නම්. මේ ඔක්කොම 2021 එක්සෑම් ලියලා මෙඩිසින් ගියපු ළමයි. එතකොට ඔය දරුවන්ට විශේෂයෙන් මේක මේ මම මේ කියන්නේ මේ සැරේ මේ රිවිෂන් පන්තියක් හොයමින් ඉන්න හෝ පන්තියන්ට බලාපොරොත්තු වෙමින් ඉන්න දරුවෙක්ට සෑහෙන දෙයක්. ඒ වගේමයි ඊට අමතරව මේ ඉගෙනගෙන යම් තැනකට යන්න උමනා ළමයෙකුට පුදුම මොටිවේෂන් එකක් හම්බ වෙනවා මේකෙන්. ළමයාගේ හිතට පුදුම වීරියක් හම්බ වෙනවා. මමත් මෙහෙම කරන්න ඕන, මාත් මෙහෙම කරන්න ඕන. ඇත්තටම ඒක එනවා නම් ඒක තමයි වටින්නේ. ඒ නිසා මේ වීඩියෝ එක ඔබ නරඹලා ඔබ මේවර විභාගෙ ලියන්න නැති වෙනවා වෙන්න පුළුවන්. විභාගෙ ලියලා දැන් අවුරුදු ගාණක් පහුවලා තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි කවුරු හරි පවුලෙක හරි කවුරු හරි ඉන්නවා නම් විභාගෙ ලියන්න බලාගෙන මේ අවුරුද්දේ. ඒ කෙනාට පුළුවන් නම් මේ වීඩියෝ එක පෙන්වන්න. ඒ කෙනාගේ හිතේ ඇති කරන්න පොඩි ආසාවක් මේ ඉලක්කයට වටත් යන්න පුළුවන්. මේ ගියපු අය ඉන්නේ. මේ කතා කරන්නේ. ඇත්තටම ඉලක්ක ජයගත්තු දරුවෝ කතා කරනකොට අහන් ඉන්න ආසයි. අපේ උනත් හිත පිරෙනවා. අපි මීට කලින් කරපු වීඩියෝ එකේ තම්බ්නේල් එක තමයි ඔය තිරේ වැටෙන්නේ. ඔය තමයි අපි මීට කලින් කරපු වීඩියෝ එක. ඕකෙත් තියෙනවා දරුවෝ කීප දෙනෙකුගේ අදහස්. ඔය වීඩියෝ එකට යන්න පුළුවන් ලින්ක් එක පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ අපි දාලා තියෙනවා. ඒ ලින්ක් එකටත් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඒකෙත් තියෙනවා ලස්සන අදහස් ටිකක්. ඊට පස්සේ මේ වීඩියෝ එකත් බලන්න. මේකේ තියෙන දරුවන්ගේ අදහස් බලන්න. මේගොල්ලෝ වැටුණ විදිය, මේගොල්ලෝ නැගිට්ට විදිය, මේගොල්ලෝ ජීවිතේ අඩුපාඩු හදාගත්ත විදිය. දැන් මේ ඔක්කොම අනාගත වෛද්‍යවරියෝ. මේ දරුවෝ ලෝකේ මේ දරුවෝ තමන්ගේ අඩුපාඩු හදාගත්ත විදිය අනිත් අයට වැදගත්. විශාල වශයෙන් තමන්ගේ අඩුපාඩු හදාගෙන නැගිටින්න. අපි බලමු. පන්තියට එන දරුවෝ ගොඩක් වෙලාවට එන්නේ හැම වෙලේකම. ඒ කියන්නේ පන්තියක් තියෙන වෙලාවක එනවා වෙන්න පුළුවන්. පන්ති ඉවරන වෙලාවක එනවා වෙන්න පුළුවන්. අපේ ගෙදර ඇවිල්ලා මට ඒ කාරණා කියලා යනවා වෙන්න පුළුවන්. ඒ වගේ ගොඩාක් වෙලාවල තමයි ඇවිල්ලා ළමයි අපිට රිසල්ට්ස් කියලා යන්නේ. ඉතින් කලාතුරකින් අපි පන්තියක් කරමින් ඉන්න වෙලාවක ආපු දරුවන්ට තමයි මේ අවස්ථාව ලැබෙන්නේ මේ පිරිසක් ඉදිරියේ කතා කරන්න. තව බොහෝ දරුවෝ ඉන්නවා මේ විදිහේ කතා කරගන්න අවස්ථාවක් ලැබුණ නැතුව ඇවිල්ලා ප්‍රතිඵල කියලා ගියපු. ඉතින් හැම දරුවෙක්ම අපි ආදරෙන් සිහිපත් කරනවා ජීවිතේ ඉස්සරහට වාසනාවන්ත කාලයක් වේවා කියලා පතනවා. මේ අදහස් ඉදිරිපත් කරපු දරුවන්ට අපි පොඩ්ඩක් අහුම්කම් දෙමු. බලමු. දැන් මම නෙමෙයි කියන්නේ ඒගොල්ලෝ කියනවා ඒගොල්ලන්ගේ අත්දැකීම් ඒගොල්ලන්ගේ ප්‍රතිඵලයට ළඟා වුණු විදිය ඇත්තටම කොහොමද ඒගොල්ලන්ගේ ජීවිත හැදුනේ වැඩුනේ කොයි විදිහටද ප්‍රතිඵල සාර්ථක වුණේ ඒ දරුවෝ ඒගොල්ලන්ගේ අවංක අදහස කියයි. ඒක අහලා ඔයාලට ගලප ගන්න පුළුවන් ටික ඔයාලා ගලප ගන්න. හරි දැන් මම දෙනවා මයික් එක. සුබ දවසක් හැමෝටම. මගේ නම ලහිරු චන්ද්‍ර රත්නායක. මම කෑකල විද්‍යාලය ඉගෙන ගන්නවා. මේ සැරේ A level bioscience වලින් මට A2 B ගත්තියේ මේ මගේ තුන්වෙනි පාර. මම පළවෙනි පාර ඇත්තටම වැඩ කරේ නෑ. ගෙදර ගිහිල්ලා නෝට් එකක්
බලන තරම්වත් එහෙම මානසිකත්වයක් තිබුණේ නැහැ මට. මං පළවෙනි පාර කෙමිස්ට්‍රි ෆේල් ෆිසික්ස් වලට S එකක් තිබුණේ. එහෙම තිබුණත් වැඩ නොකරත් මට බයෝ වලට C එකක් තිබුණා. සර්ගේ ක්ලාස් එකේ මේ වැඩ කරන ඔය නිකන් ඔයාලට දෙන පේපර් මේ ඩේ වර්ක්අවුට් ඒ ටික කරලා මට C එකක් තිබුණා. ඇත්තටම ඒක පළවෙනි පාර තමයි මට ලොකු සතුටක් තිබුණේ. දෙවෙනි පාර මට මෙඩිසින් යා ගන්න තරම් ලොකු රිසල්ට් එකක් ගන්න බැරුණා. දෙවෙනි පාර වැඩ කරා වුණාට මම සර්ගේ අවවාදත් එක්ක ඇත්තටම ලොකු මේ මොටිවේෂන් එකකින් මම වැඩ කරා. දෙවෙනි පාර කරගන්න බැරුණා. පළවෙනි පාරේ අර තීරින් එහෙම හැලුණ හින්දා ඒ හින්දා දෙවෙනි පාර ඇත්තටම කාලේ මදි වුණා මට කරගන්න. දෙවෙනි පාර ඇත්තටම දුකයි. කරගන්න බැරුණ හින්දා වැඩක් කරලා කරගන්න බැරුණ හින්දා මට ඇත්තටම ලොකු දුකක් තිබුණා. තුන්වෙනි පාර කරන්න අදහසක් තිබුණේ නැහැ මට. එන එකකට යන්නම් කියලා හිටියේ සර් දුන්න අවවාද එක්ක ඒ සර් කියපු දේවල් එක්ක ඒ දැනුණ දුක මගේ හයිය කරගත්තා. මම තුන්වෙනි පාර වැඩ කරන්න පටන් ගත්තා. තුන්වෙනි පාර ඒ දෙකක් B එකක් ගන්න ගම්ම වැඩ කරා. බලන්න ලස්සන කතාවක ඒ දරුවා කියන්නේ දුක හයිය කරගත්තා කියනවා. ඒක ඇත්ත. පළවෙනි ෂයි එකේ බලාපොරොත්තු තියන් ඉඳලා බැරි වෙලා. දෙවෙනි ෂයි එකේ වැඩත් කරලා ඒත් බැරි වෙලා. නේ දැන් මේ දරුවා කියන විදිහට පළවෙනි ෂයි එකේ කෙමිස්ට්‍රි ෆේල්. බයෝ වලට C එකක් තිබිලා තියෙනවා. හැබැයි ඊළඟට වැඩ කළා මේ දරුවා A2යි B එකක් ගන්න මට්ටම දක්වා ඇවිත් ඒ උත්සාහය අගය කළ යුතුයි. දුක හයිය කරගත්තු මිනිස්සු. ලොකු සතුටක් මට බයෝ වලට විශිෂ්ට සාමර්ථ්‍යයක් ගන්න පුළුවන් වුණේ ඒ සර් හින්දා. මම ඔයාලට කියන්නේ නංගිල මල්ලා හැමෝටම සර් එක්ක වැඩ කරගෙන යන්න. ඇත්තටම ඔයාලගේ ජීවිතේ අංශක 180කින් වෙනස් වෙනවා සර් කියන දේවල් එක්ක ඇත්තටම මේ දෙන අවවාද එක්ක ඔයාලට වැඩ කරන්න හිතෙනවා මොන මට්ටමේ කෙනෙක් හිටියත් මෙතන ඒ සර්ගේ අවවාද එක්ක ඒ සර්ගේ වදන් එක්ක ඔයාලට එක දිගට වැඩ කරගෙන යන්න පුළුවන්. හොඳයි. ඊළඟ එක්කෙනාට යමු. මෙතන ඇත්තට මට කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නැහැ. මේ ළමයිම කතා කරනවා ඉතින්. මේ අපි අපේ පන්ති ඇවිල්ලා මේ පාර ඒ කියන්නේ ගිය අවුරුදු 2021 මේ ප්‍රතිඵල ආපු විභාගෙන් මෙඩිසින් තේරුණු දුවෙක්. මම අනුත්තරා දෙවමිනි. මම කුලියපිටියේ තමයි ඉන්නේ. සාරනාත් විද්‍යාලයේ තමයි මගේ විද්‍යාලය. දැන් සෙකන්ඩ් ෂයි එකෙන් තමයි මම මේ පාර ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 71 අරගෙන ඒ තුනක් අරගෙන තියෙනවා. ඉතින් දැක්කද මේ A3යි ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක 71 මෙඩිසින් යන්න පුළුවන් මේ දරුවාට. ඒ කියන්නේ මේ විභාගය ඇත්තටම අකුරු මත නෙමෙයි. ඒ තරංගය මතයි තීරණය වෙන්නේ. තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මට ප්‍රතිඵලය ගන්න ලැබිච්ච එක ගැන ගොඩක්ම සර් ගැන කියන්න ඕනේ. මොකද බයෝ ගැන කියනවා නම් පාඩම් කරන්න අපිට හොඳ අවබෝධයක් දුන්නේ සර්. මොකද බයෝ වගේ විෂයක් කටපාඩම් කරලා කරන්න බෑ. අපිට අනිවාර්යෙන් අවබෝධයක් තියෙනවා. ගොඩාක් බයෝ පන්ති තියෙනවා. හැබැයි ඒ වගේ හරි අවබෝධයක් දෙන්නේ නැහැ. ඉතින් දැන් 7 වෙනි පාඩම් වගේ ගත්තාම ඔයාලටම තේරෙනවනේ දැන් අපිට කටපාඩම් කරලා කරන්න බෑ කියලානේ. ඉතින් සර්ගේ රිවිෂන් එකෙන් මම ගොඩක්ම ඉගෙන ගත්ත දෙයක් තමයි අපි පේපර් කරන්න ඕනේ. පේපර් ක්ලාස් එකට ආවා මම. කොච්චර පාඩම් කරත් වැඩක් නැහැ පේපර් එකක් හරියට ලිව්වේ නැත්තම්. ඉතින් සර්ගේ පේපර් ක්ලාස් එක මට ගොඩක් උදව්වක් වුණා මේ ප්‍රතිඵලයට එන්න. ඉතින් හැමෝටම කියන්න තියෙන්නේ මට දැන් හොඳට පාඩම් කරලා සර්ගේ පේපර් ක්ලාස් එකට අනිවාර්යෙන් එන්න. මොකද මාකින් එකකට අනුව සර් ඒක ලියවෙනවා. එතකොට ඔයාලට තමන්ගේ ලකුණු මට්ටම මොන වගේද කියලා දැනගන්න පුළුවන් නේ. සර් දැන් මාකින් එකට එක ලියොප් එක ගොඩක්ම පිටුහලක් වුණා දැන් අපිට A level කරද්දී. දැන් සර් අපිට highlight කරගන්න කියන වැදගත් දෙයක් නේ. එතකොට රිසෝස් බුක් එකේ සර් අපිට අදාළ දෙයක් තමයි මේ විදිහට කියන්නේ අපිට මේවා highlight කරගන්න මේවා අනිවාර්යෙන් එනවා කියලා නේ. සර් ගැන කියන්න ඕනේ සර් නිසා තමයි අද මේ ප්‍රතිඵල ඉන්නේ. දැන් සර් තරු දාලා කියන කරුණු ඒවා ඉතින් හොඳට පාඩම් කරගෙන අර මාකින් එකට අනුවම ලියන්න පුරුදු වෙන කියලා තමයි මට ඉතින් කියන්න තියෙන්නේ. හැමෝටම සුබ ලකුණක් ගන්න බලාපොරොත්තු වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. දැක්කද ඒ දරුවා එක කාරණයක් කියනවා වැදගත් කාරණයක් තිබ්බා එතන පේපර් කරන්න ඕන. දැන් අපි ඉගෙනගෙන යනවා. හැබැයි මේ යුද්ධෙට අපි සූදානම් වෙන්න කොහොමද? දැන් අපි ළඟ ආයුධ තියෙනවා. තියරි තියෙනවා. මේක හසුරුවන්න දැනගන්න ඕනනේ. පේපර් ක්ලාස් එකට එනවා. ඒ ඇවිල්ලා ඒ ගන්න පුහුණුව ඊළඟට දැන් අත්‍තරම අපේ පේපර් ක්ලාස් එකේ අපි පේපර්ස්
ලියවලා ඒවා බලවලා ඊට පස්සේ පේපර් සාකච්ඡා කරලා මට පුළුවන් උපරිම ධාරිතාවෙන් අපි වැඩ කරනවා. එතකොට රිවිෂන් පන්ති දැන් ඩේ වර්ක් බුක් කියලා එකක් කරනවා. ගොඩක් කට්ටියට ඩේ වර්ක් බුක් කියලා කියපුවාම හිතෙන්නේ මේ පොඩි වැඩ පොතක් වෙන්නේ නැති. එහෙම නෑ. බහුවර්ණ 25ක ස්ට්‍රක්චර් දෙකක් රචනා දෙකක්. කොටිම කිව්වොත් half paper එකක්. ඒ දවස් ඇතුළත ඒක ඉවර වෙනවා. ඒ සතියට තියෙන කොටසක් ඒ. ඒ නිසා විශාල වැඩ කන්දරාවක්. දැන් පහුගිය දැන් මේ අවුරුද්ද ඉවර වෙච්ච ඒ කියන්නේ 2022 රිවිෂන් එක අපි සාර්ථකව ඉවර කරා. මුළු පේපර්ස් 90ක් ඉවර කළා අපි. අංග සම්පූර්ණව පළවෙනි එකකින් ඉඳන් 10 වෙනි එක දක්වා සම්පූර්ණයෙන් තීරිත් උගන්වලා ඉවර කරලා දවස ඇතුළත සමහර අමතර පේපර්ස් පවත් සාකච්ඡා කරලා පේපර් ක්ලාස් එකේ පේපර් බර ගාණක් සාකච්ඡා කරලා ඩේ වර්ක් බුක් එකත් එක්ක ඔක්කොම ගත්තාම පේපර්ස් 90ක්. විශාල වැඩ කන්දක්. ඉතින් ඒ වගේ ප්‍රතිඵල තමයි මේ දරුවෝ මේ කියන්නේ. තව එකකට යන්න. සුබ දවසක් නංගිල මල්ල හැමෝටම මම සුපුන් රණරාජ මට මේ පාර A2යි B1යි දිස්ත්‍රික් රෑන්ක් 35 මේ පාර නැතුව මම ෆස්ට් එකේ වැඩ කරගත්ත හැටි කිව්වොත් ඇත්තටම මම ෆස්ට් එකේ වැඩ කරේ නෑ මොකද මම ගොඩක් කරේ විෂය බාහිර දෙලක ගොඩක් මියුසික් කරපු එක තමයි කරේ බාන්නකෝ ඒ දරුවා විෂය බාහිර වැඩ ගොඩාක් කරලා මියුසික් කරලා අරවා මට මේ පුතාව මතකයි සුපුන් රණරාජා මේ මට මතකයි පන්තියේ ඇවිල්ලා වාඩි වෙනවා එහෙම හරි ඉතින් මේ දරුවන්ව මතක හිටින්නේ අපි ඇත්තටම මේ දරුවෝ දිහා අපි ආදරෙන් පන්තියේ බලන් හිටියා මේ දරුවෝ වැඩ කරන විදිය ගැන අපි අවවාද කරලා තිනවා ඉතින් මේ දරුවෝ අර විෂය බාහිර වැඩ කරන්න ගත්තාම තමන්ගේ තියෙන අවධානය කැඩිලා ඒවට යනවා එතකොට අර විභාගයට පිටින අවධානය අඩු වෙනවා ඕක තමයි මේ ප්‍රශ්නේ උනේ ඉතින් ඒ පළවෙනි ෂයි එකේ බැරි වෙන්න හේතු මේ හැබැයි දෙවෙනි ෂයි එකේ නෙමෙයි තුන්වෙනි ෂයි එකේ මේ දරුවා මේ යන්නේ ඒ දෙකයි B එකක් දාලා දෙන්නේ බලන්නකො දොස්තර මහත්තයෙක් කවදා හරි කොච්චර වටිනවද නේ ඇත්තට වැඩ කරන්න වෙලාවක් තිබ්බෙම නෑ ක්ලාස් එනවා ගෙදර එනවා හවස එක එක ඒවා ඩෝෂෝ යනවා ආයෙ ගෙදර පාන්දර ඉද්දි 3යි 4යි එහෙම ආයුස් ඉස්කෝල යනවා ඒ වගේ තින් වෙලා කොහොම හරි මට ෆස්ට් එකේ S1යි තිබ්බේ S1 කියන්නේ දෙකක් ෆේල් මට බයෝ F එකක් තිබ්බේ ඊට පස්සේ මම රිවිෂන් ආවා මුතුකෙල සර්ගේ මම මතකයි පළවෙනි දාසේ ඉඳන් දැන් සර් අපිට හැමදාම ක්ලාස් එකේ එක එක අවවාද දෙනවා ඉතින් ඒවා ඒ අවවාද ඇති සතියකට වැඩ කරන්න කොහොම හරි මම වැඩ කරලා ඒ F එක B එකකට ගත්තා සර් උදේ දෙනවා අපිට ඉස්සර ඩේ වර්ක් බුක් කියලා ඒක හැමදා කොහොම හරි ඒකේ වටිනාකම අන්තිම විභාගයේ අන්තිමේ මම තර්ඩ් ෂයි එකෙත් ඒකේ වටිනාකම ගත්තා දැක්කද හැම දරුවෙක්ගේම අතින් කියවෙනවා ඩේ වර්ක් බුක් එක ගැන රිවිෂන් එක ඇතුලේ කරන වැඩ කන්දරාව ගැන මේ හැම දරුවෙක්ගේම අතින් කියවෙනවා ඊළඟට පේනවද මේ දරුවන්ගේ අතින් නිහතමානීව කියවෙනවා ගුරුවරයාගේ අවවාද වලින් සතියක් වැඩ කරන්න තරම් වීරිය ගත්තා ඒතර ඔය අවවාද දෙන්නේ අපි දරුවන්ට ජීවිතවලට හයිය ගන්න මේ අවවාද දෙන්න එපා පන්ති වල අවවාද කරන්න එපා පන්ති වල උගන්නගෙන යන්න කියලා එළියේ කෑ ගහගෙන පොළවේ ගහ ගන්න පිරිසට අපිට කියන්න තියෙන්නේ මේ තියෙන ජීවමාන සාක්ෂි ඒ අවවාද වලින් වැඩගත්තු ඒ අවවාද වලින් තමන්ගේ ජීවිත හදාගත්තු අනාගතේ මේ දරුවන්ගේ අතින් බේත් කරලක් කලි බොණ්ඩ ලැබෙන ලෙඩ්ඩු සුවපත් වෙනවා මේ තමයි මේ අවවාද වල අවසන් ප්‍රතිඵල ඒ නිසා අපි ඇත්තටම සමාජයට දෙයක් කියනකොට නිකන් එළියට ඔහේ වාචාලකම් කියවගෙන යනකොට 10-12 පාර හිතලා මේ දේවල් කියන්න ඕන මොකද මේ දරුවෝ දැන් ජීවිතයත් හදාගෙන විෂයත් අරගෙන ඒකෙන් පරිපූර්ණත්වයටපත් වෙලා අනාගත වෛද්‍යවරු තර්ඩ් එක කරලා කැම්පස් මට සෙකන්ඩ් ෂයි එකෙන් හොඳ කෝස් එකක් ඇවිල්ලත් මම යන්නවද නැද්ද කියලා හිතාගෙන ඉඳලා පස්සේ මම සර් හම්බෙන් ආවා සර් මම මොකද මේකේ යන්නද නැද්ද කියලා සර් තමයි මට කිව්වේ යන්න එපා බය වෙන්න එපා ඔයාලට මෙඩිසින් දෙනවා කියලා ඒක හරියටම හරි ඔයාලට මොන හරිම ප්‍රශ්නයක් තියෙනවා නම් සර් එක්ක කතා කරන්න පෞද්ගලිකව හරි හම්බෙලා එහෙම කතා කරන්න ලොකු දෙයක් ඔයාලට ගන්න පුළුවන් ආයි කියන්න ඕනේ සර් අන්තිමට අපිට දුන්න ගෙසින්ස් මට මතකයි ඒව ඇත්තම 90ක් විතර ඇවිල්ලා තිබ්බා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අපේ පන්තියක් ඉවර වෙන්න ආසන්න වෙනකොට අපි දෙනවා දරුවන්ට අනුමාන ප්‍රශ්න පත්‍ර අපි කරනවා සෑහෙන දේවල්. ඉතින් ඒ වගේ ප්‍රතිඵල ගැන තමයි මේ දරුවෝ මේ කියන්නේ. ඒවා 100%ක් ආවා කියන කතාව අපි කියන එකක් නෙමෙයි මේ දරුවෝ කියන කතාවක්. ඉතින් ඒ නිසා මේ දරුවන්ට ඇහුම්කන් දෙන එකේ වටිනාකම අන්න ඒකයි. අපි තව එකක් බලමු. මම නිසාල් ලක්රුවන් පළවෙනි පාර ගැන කතා කරනවා නම් මට පළවෙනි පාර තිබ්බේ C2 S එකක් ඊට පස්සේ කොහොම හරි
සර්ගේ දෙවෙනි පාර රිවිෂන් ආව මොකද නෝට් එම තිබ්බාද අනේ මම තිබ්බා කියන්නේ ඔව් තිබ්බා ඊට පස්සේ කොහොම හරි දෙවෙනි පාර සර්ගේ රිවිෂන් ක්ලාස් ඇවිල්ලා නෝට් ටික හරියට හොඳට හදාගෙන දෙවෙනි පාරත් ලියුවා කොහොම හරි දෙවෙනි පාර B1යි C2ක් වගේ තමයි තිබ්බේ එදා මම සර් රෑ කෝල් එකක් ගත්තා මට මතක විදියට ඊට පස්සේ සර්ට මම කිව්වා රිසල්ට් සර් කිව්වා මේ මෙහායි පුතේ ඔය ආයි පාරක් කරන්න අනිවාර්යෙන් තුන්වෙනි පාර වලට හොඳ මේකට යන්න පුළුවන් කියලා. ඊට පස්සේ මම කොහොම හරි අපි ඔක්කොම අපි කට්ටියම තුන්වෙනි පාරත් කරා. තුන්වෙනි පාර මට දැන් මේ පාර E2යි B1යි බයෝ වලට ඒකක් තියෙනවා. පළවෙනි පාර C එකක් තිබ්බේ කොහොම හරි ඒකක් කරගත්තා සර්ගේ උදව්වෙන්. දැක්කද? බයෝ වලට පළවෙනි පාර C එකක් තිබ්බ එක මේ දරුවා මේ පාරේ ඒකක් කරගෙන. දැන් ඔය මේ ගත්තු A සංඛ්‍යාවල් එහෙම අරගෙන බැලුවොත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. B සංඛ්‍යාවල් තියෙනවා. C අරගත් තුලමයි ඉන්නවා. උසස් ප්‍රතිඵල දාපු දරුවෝ ඉන්නවා. මේ තමයි දරුවන්ගේ ජීවමාන සහතික. නමුත් ගුරුවරයෙක් සමාජයට යහපතක් කරද්දී හොඳක් කරගෙන යනකොට හොඳ වැඩපිළිවෙලක් කරගෙන යනකොට ඒකට ප්‍රශංසා කරලා ඒකට උදව් කරන පිරිසක් එක්කම තවත් බිහි වෙනවා නිකන් මේ කකුලෙන් අදින්න, බොරු කියන්න, ඔය මඩ ගහන්න, මඩ වීඩියෝ දාන්න යන්න ඒ වගේ අර නීච කොට්ටාසිකුත් බිහි වෙනවා. එතකොට මේ අර අහිංසක දරුවෝ මේ වටා පිටාවේ ඇවිදගෙන යන තමන්ගේ ජීවිතේ හොයාගෙන විෂය හොයාගෙන තමන්ගේ ජීවිතය හදාගන්න ඇවිදගෙන ඔහේ යන අහිංසක දරුවෝ අර නීච කොට්ටාසේ රහු වෙච්ච ගමන් ඉවරයි. හවුහරණක් නැහැ. මොකද වැඩක් කරන කෙනා තමන් අවංකවම දරුවෝ වෙනුවෙන් වැඩක් කරලා තමන් ලෝකෙට යමක් වැඩක් කරන කෙනාට වෙලාව නැහැ මේ අනිත් අයගේ කුණු හොයන්න, අනිත් කෙනාට මඩ ගහන්න, බොරු කිය දඟලන්න. එහෙම වෙලාව නැහැ. ඔය වැඩ නැති පිරිසට තමයි එහෙම වෙලාව තියෙන්නේ. ඉතින් අපිට වෙලාව තිබ්බේ මෙන්න මේ වගේ දරුවන්ට උදව් කරන්න. මේ දරුවන්ව ගොඩ දාන්න. පේනව නේද? දන ගාගෙන බඩ ගාගෙන ජීවිත ගමනේ කටුක අද්දකින් මිදගෙන අන්තිමේට වෛද්‍ය පීරියට තීරිලා බයෝ වලට ඒකක් කරා. සර්ගේ අර ඩේ වර්ක් බුක් කියලා එකක් දුන්නා. ඒක මාර විදියටම අපිට බලන්න ඩේ වර්ක් බුක් ගැන කියන්නේ. සයි දෙකේම සෙකන්ඩ් එකේ තර්ඩ් එකේ දෙකේම මම ඒක තුන්වෙනි පාරත් කරා මට තීරෙන්නේ දෙවෙනි පාරත් කරලා තුන්වෙනි පාරත් දෙකේම කරලා ඒ ප්‍රශ්නෙට දැන් අපි MCQ එකක් ගත්තොත් ඒකට අදාළ විවරණ මම සෑහෙන්න ලියුවා තුන්වෙනි පාරේ. කියන්නේ මම විවරණ ලියන්න ඇති දවසට MCQ 50කවත් අඩුම තරමේ. ඒ විවරණ ලියලා මම ලස්සනට තියාගත්තා වෙනම පැක් කරලා. ඒවා තමයි කියන්නේ අත්‍තරම සර්ගේ ඒ ඩේ වර්ක් බුක් වලින් ගත්ත මම එතනම තියෙනවා. අනික තමයි සර්ගේ ගෙසින්ස් මට මතකයි දෙවෙනි පාර සර් ගෙසින්ස් දුන්නා රචනා ඔක්කොම වගේ තිබ්බා ගෙසින්ස් වල ඔක්කොම තිබ්බා. අපේ ගෙසින්ස් ගැන කියන්නේ අපි කියන්න දෙයක් නෑ දරුවෝ කියනවා. අන්තිමට කියන්න තියෙන්නේ ඉතින් ඔයාලා දන්න තියෙන කියන්නේ සර් දැන් ජීවිතේට දේවල් දෙනවා. ඇත්තටම මමත් සර්ගේ ඉගෙනගෙන මාර විදිහට කියන්නේ විෂයෙන් විතරක් නෙමෙයි අනිත් පැත්තෙන් සෑහෙන වෙනස් වෙනවා. ඔයාලත් ඒක දන්න ඇතිනේ. සර් කියනවානේ මේ දේවල් ජීවිතේට ගන්න ඕන දේවල්. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ හොඳට වැඩ කරන්න. හොඳයි ඊළඟ එක්කෙනාට ගිහිල්ලා බලමු. නංගිලා මල්ලිලා හැමෝටම සුබ දැසනක් කියනවා. සර්ට සුබ දැසනක්. මම තරුෂි රෙත්මිනි. මම ෆර්ස්ට්යි. මගේ ඉස්කෝලේ මේ ශුද්ධ පවුලේ බාලිකා මහාවිද්‍යාලය. මට ඒ 3යි රෑන්ක් එක 21. මම මුල ඉඳන්ම සර්ගේ ආවා තියරි එකට. මම තියරි ඔක්කොම කවර් කරගත්ත සර්ගෙන්. සර්ගේ නෝට් එක වටිනාකම ඔයාලට දැම්ම තේරෙන්නේ නැති වෙයි. පස්සට යද්දි සර්ගේ නෝට් එකේ වටිනාකම ඔයාලට තේරෙයි. එක්සෑම් එකක් තියෙන්න ඕන ඔයාලට ඒකේ වටිනාකම තේරෙන්න. ප්‍රශ්න සර් සමහර තැන් අර වල්ගා තරු දාන්න කියලා කියනවා. හයිලයිට් කරගන්න කියලා කියනවා. තරු තුනක් දාගන්න කියලා කියනවා. ඉතින් ඒක මේ සමහර දැන් අහගෙන ඉන්න අයට හිතා ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් අපේ පන්ති අපේ වැඩ පිළිවෙලක් තියෙනවා. අපි කියනවා මේ අසවලදී හයිලයිට් කරගන්න. මේකට තරුවක් දාගන්න. මේක වල්ගා තරුවක් දාන්න. ටික වැදගත්කම වැඩි නම්. ඒ දෙන්නේ ඇත්තටම අවුරුදු ගානක මතකයෙන් විභාගයට මේ දේවල් වැඩිපුරම ඇවිල්ලා තියෙනවා. මේ දේවල් තමයි පොයින්ට් විදිහට අහලා තින්නේ. රචනාවල මේක පොයින්ට් එකක්. මේ වචන නැත්තම් ලකුණු දෙන්නේ නැහැ කියන මතකෙන් තමයි දෙන්නේ. ඒතර බලන්න මේ දරුවෝ ඒව හොඳට මතක තියාගෙන ගිහින් තියෙනවා. දැන් මේ දරුවන්ගේ කටින්ම කියනවා ඒ දේවල් කොච්චර විභාගයට ආවද කියන කාරණේ. ඒ දේවල් වලින්ම තමයි සෑහෙන ගොඩ දාගෙන තියෙන විභාගය. ඉතින් ඔය දේ රිවිෂන් පන්තික වෙන්න ඕන. ඒ දේවල් තමයි වෙන්න ඕන. දරුවන්ට උගන්වන එක. මේ ප්‍රතිඵල. ඒවා ගොඩක් ප්‍රශ්නවලදී
අස්සෙන් අහන දේවල් තමයි සර් කියන්නේ. ඒවා ගොඩක් ඔළුවේ තියාගන්න ඕන. මේ සැරේ ගොඩක් අර අස්සෙන් ප්‍රශ්න ඇහුවා ස්ට්‍රක්චර්ඩ් එකේ. ඒක ගොඩාක් ප්‍රශ්න මේ සර්ගේ පේපර්ස් වල තිබුණා. ඒවා එකතු කරගන්න විතර නෙමෙයි කරන්න ඕන අනිවාර්යෙන්. එකතු කරගෙන අවසාන දවසෙත් බලලා යන්න. ඔක්කොම ටික ස්ට්‍රක්චර් එසේ ටික වෙනම ගොඩ ගහගෙන මොකද MCQ කියන එක කොහොමත් බයෝ ගොඩක් එකතු කරගන්න පුළුවන් ලකුණු. ඒ වුණාට දැන් මම තව දෙයක් ඒකට එකතු කරන්නම්. දැන් මේ පාර විභාගේ 2022 තිබ්බ එකේ ඇවිල්ලා තිබ්බ රචනා ප්‍රශ්න 6ම අපි අපේ අවසාන ප්‍රශ්න පත්‍ර 10 ඇතුලේ දාලා තිබුණු ගැටලු ආශ්‍රයෙන්ම තමයි ඒවට සමාන්තරවම තමයි ප්‍රශ්න නිර්මාණය වෙලා තිබුණේ. ඉතින් ඒ මේ දරුවෝ කියන කාරණේ ඇත්ත. අපේ පේපර්ස් වල තිබ්බ ඒ ගැටලු අනුසාරයෙන්ම ඉතින් මොකද එකම සිලබස් එකනේ. පේපර් ප්‍රමාණය වැඩි නම් ගුරුවරයෙක් පන්තිය කරන ඉතින් ඒ වගේ ප්‍රශ්න එන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. සහ ඉතින් එක ගුරුවරයාගේ දක්ෂතාවය විභාගයට එන්න තියෙන ප්‍රශ්නය කලින් හිතලා බලලා මේ විදිහට මේක එන්න පුළුවන් කියලා ඇනලයිස් කරගන්න පුළුවන් කියලා කියන්නේ විශාල සිලබස් එකකින් එන්න පුළුවන් ප්‍රශ්න ටික ඇනලයිස් කරන්න පුළුවන් කියලා කියන්නේ ගුරුවරයාගේ දක්ෂතාවය. ඒක මම නෙමෙයි කවුරු කළත්. එතකොට මේ දරුවෝ ඒ දක්ෂතාවයෙන් පලා අරගෙන තියෙනවා. ස්ට්‍රක්චර් එකයි දන්නවනේ එසේස් ලියාදී තාම ඔයගලන්ට තේරුම් නැතුව ඇති. පස්සට යන්න ගොඩක් තියෙනවා ජීවන චක්‍ර නම් සර් සුපිරියටම කියලා දෙනවා. ඊළාට මයික්‍රෝ තව දෙයක් තියෙනවා ව්‍යවහාරික ජීව විද්‍යාව. ඒක ගොඩක් කෙරෙන්නේ නැහැ සර් අපිට ඒක නෝට් එකම ලියුවා. ඒකෙන් ආව මේ සැරේ MCQ දෙකක් ආවා. ඒ වගේම ස්ට්‍රක්චර් එකට අහලා තිබුණා. ඒක සර් මග ඇරියේ නැහැ. ඒක ඕන වෙන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. එහෙම කියලා මග ඇරියේ නැහැ. ඒක නිසා ඔයගොල්ලෝ බයක් තියාගන්න එපා. සර්ගේ උපරිමයෙන්ම ඕගොල්ලන්ට උදව් කරනවා. ඕගොල්ලෝ තමයි පාඩම් කරන්න ඕන. සර් වෙනුවෙන් ඔයාලා පාඩම් කරයි කියලා මං හිතනවා. නෝට් එක ගැන කිසිම බයක් වෙන්න එපා. හැමදේම නෝට් එකේ තියෙනවා කිසිම අඩුවක් නැහැ. මට 100% ෂුවර් ඒක. මොකද මං ඒ නෝට් පාවිච්චි කරපු නිසා. අනික සර්ගේ ඩේ වර්ක් බුක් කියලා එකක් කරා අපිට. ඒ ඩේ වර්ක් බුක් වල දැන් සර් කලින් දුන්න බුක් එකේ තියෙන එසෙස් දෙකේ ඒ කියන්නේ පොයින්ට් එකත් එක්ක ඔක්කොම ඊළඟ පොතේ තියෙනවා. ඉතින් ඒ ටිකත් එකතු කරගෙන දැක්කද ඩේ වර්ක් බුක් ආයෙම ආවා. පේනවද මේ ඩේ වර්ක් බුක් එක මේ මෙඩිසින් ගියපු හැම ළමෙක්ම වගේ කියනවා. ඒ තියෙන පොයින්ට් ගානම තමයි එක්සෑම් එකේදී බලන්නේ ඊට වඩා අඩු වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි. ඒ කියන්නේ ඩේ වර්ක් බුක් එකේ අපි ප්‍රශ්න පත්‍ර ලියවනවා, රචනා ප්‍රශ්න ලියවනවා, ඒ ඔක්කොම ලියවනවා. රිවිෂන් එක ඇතුලේ කරන වැඩපිළිවෙල එක. මොකද මේ දරුවෝ තියරි පන්ති ආවට ඒ දරුවෝ එහෙමම රිවිෂන් එකෙත් ඒ වැඩපිළිවෙල දිගේ ගියා. මොකද එතකොට රිවිෂන් ළමයි සහ තියරි ළමයි ඔක්කොම සමාන්තරව වැඩ කරනවා. එතකොට මේ හැම වාසියෙම අරගෙන තමයි මේ දරුවෝ මේ මෙඩිසින් ගිහිල්ලා තියෙන්නේ. ඒ තුනක්. ඊට වඩා අඩු වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි වෙන්නේ බයෝ විතරක් නෙමෙයි අනිත් දෙකට හොඳටම මහන්සි වෙන්න. මම කොහොමත් කැමතිම විෂය බයෝ. මට ලකුණු වැඩියෙන් තියෙනෙත් බයෝ, වැඩියෙන් මහන්සි වෙන්නෙත් බයෝ. සර්ගේ මහන්සියට සාධාරණයක් කරන්න කියලා මම අවසාන වශයෙන් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා. Thank you. කොච්චර හිත පිරෙන දර්ශනද? දැන් මෙහෙම ගියොත් මේ වීඩියෝ එක තව දික් වෙනවා. ඒ නිසා මම මේ කල්පනා කරේ මම මේක තව වීඩියෝ එකක් විදිහට තව එපිසෝඩ් එකක් විදිහට තව දරුවෝ කීප දෙනෙක් ඉන්නවා කතා කරන. ඒවට තව වෙලාව දෙන්න ඕන. ඒ නිසා තවත් එපිසෝඩ් එකකින් මේ ජීවිතේ ජයගත්තු මෙඩිසින් තේරුණු අපේ පන්තිය වෙල්ලා ප්‍රතිඵල ඔස්සේ ජීවිතය හදාගත්තු. මොකද විශේෂයෙන් කියන්න ඕනේ මේ 21 පන්තියේම තියරි පන්තියේ මගේ ඊටාම පොඩි ළමයි ගානක් හිටියේ. ඊළඟට රිවිෂන් එකෙත් පොඩි ළමයි ගානක් හිටියේ. සාමාන්‍යයෙන් මේ 100ක 150ක වගේ පොඩි රිවිෂන් තමයි තිබ්බේ කාලේ. තව ඔන්ලයින් හරහා අපෙන් ඉගෙනගත්තු දරුවෝ ගොඩාක් ඉන්නවා. මම මේ ප්‍රතිඵල කිසිම මාධ්‍යක දාන්නේ නැහැ. මොකද ඒ ඔන්ලයින් හරහා අපිට සම්බන්ධ වුණ දරුවන්ගේ තියරි ගුරුවරු වෙනම ගුරුවරු. අපිට ඒ දරුවෝ ඔන්ලයින් හරහා සම්බන්ධ වුණේ අතරමැදදී කොරෝනා කාලේ. ඒතර මම දන්නේ නැහැ මේ ප්‍රතිඵලයට සම්පූර්ණයෙන් මම වග කිව යුතුද කියන එක. ඒ නිසා මේ ප්‍රතිඵල ගත්ත දරුවන්ගේ නම් දාන්න ගියොත් මෙතන ගොඩාක් තියෙනවා සහ ඒ දරුවන්ගේ විස්තර අපිට දෙන්න විදිහක් නැත්තේ ඒගොල්ලෝ ඇවිල්ලා කතා කරන්න අවස්ථාවක් ඒගොල්ලන්ට නැති නිසා. මේ ඉන්නේ අපේ ෆිසිකල් පන්තිවල ඒ වෙලාවට පන්ති තියෙන වෙලාවට වෙලා කතා කරලා ගියපු ළමයි. ඉතින් මම ඔබෙන් ඉල්ලන්නේ මේකේ පළවෙනි එපිසෝඩ් එකත් බලන්න. මෙන්න thumbnail එක. මේකේ link එක පහළ description box එකේ තියෙනවා. ගිහිල්ලා ඒක බලන්න. ඒකේ දරුවන් කියන දේත් අහන්න.
අහලා නිවැරදි මඟ පෙන්වීමක් පෙන්වන්න. මොකද මඩින් නෙමෙයි දරුවෝ ප්‍රතිඵල දාන්නේ. වැඩවලින්. ගුරුවරුන්ට මඩ ගැහුවට ගුරුවරු අමනාපුණාට දරුවෝ ප්‍රතිඵල දාන්නේ ගුරුවරයාගේ මහන්සි වෙන ගුරුවරයා නිසා. දරුවෝ වෙනුවෙන් මහන්සි වෙන ගුරුවරයා නිසා. දරුවෝ ගැන හිතන ගුරුවරයා නිසා. දරුවන්ගේ පැත්තකට දාලා තමන්ගේ අභිවෘද්ධිය ගැන හිතන ගුරුවරයා නිසා නෙමෙයි. ඒ නිසා ඔබට යුතුයකමක් තියෙනවා. මේ පාර රිවිෂන් තෝරගන්න දරුවන්ට නිවැරදි මඟ පෙන්වීමක් පෙන්වන්න. නිවැරදිව ගුරුවරයෙක් අඳුල්ලා දෙන්න. ඒක ඔබේ යුතුයකමක් කරගන්න. මොකද මේ බාල පරම්පරාව නොමග ගියොත් අපි ඉන්නේ දැනටත් මග නෙමෙයි නොමග ගිය ආර්ථිකයක් තියෙන රටක. නොමග ගිය ඇවතුම් පැවතුම් තියෙන මිනිස්සු බහුතරයක් ඉන්න රටක. මේ බාල පරම්පරාවත් නොමග ගියොත් මුළු රටම ඉවරයි. ඒ නිසා මේ වගේ ගුණධර්ම වලින් පිරිච්ච දැනුමිනුත් පිරිච්ච අනාගතයේ වෛද්‍යවරු වෙලා මිනිසුන්ගේ දුක් සෝසුසුම් නිවන්න ඉන්න මේ වගේ පරම්පරාවකට අලුත් පරම්පරාවක් එකතු කිරීම ඔබේ වගකීම කරගන්න. අපි රූපවාහිනී වල ඊළඟට අනිකුත් විද්‍යුත් මාධ්‍යවල මේ පාර රිවිෂන් එක කරනවා පටන් ගන්නවා කියන ඇඩ් දැමීමට බලාපොරොත්තුවක් නැහැ. මොකද මේ වෙනකොටත් විශාල ඉල්ලීම් ප්‍රමාණයක් සහ මෙසේජ් ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා. ආයතනයේ රෙජිස්ටර් වෙනවා දරුවෝ ඇවිල්ලා. මොකද ආසන ප්‍රමාණය සීමිතයි. හෝල් එකක් ඇතුළේ දාන්න පුළුවන් ප්‍රමාණය සීමිතයි. අපි අර ඇඩ් වලට ගියොත් සමහරට හෝල් එක අපිට ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. ඒ නිසා මම YouTube මාධ්‍යයෙන් පමණයි මේ පාර රිවිෂන් එක ගැන කියන්නේ. අපි රිවිෂන් එක පටන් ගන්නවා මේ මාසේ. ඒ කියන්නේ මම මේ කතා කරමින් ඉන්නේ පෙබරවාරි මාසේ. 2023 පෙබරවාරි මාසේ 15 වෙනි බදාදා උදේ 8ට මහනුවර IMS ආයතනයේ. ඊළඟට පෙබරවාරි මාසෙම 16 වෙනිදා බ්‍රහස්පතින්දා කුරුණෑගල සියෝන් ආයතනයේ කියන මේ ආයතන දෙකේ අපි රිවිෂන් එක පටන් ගන්නවා. මුළු ලංකාවෙම විසිරීලා ඉන්න දරුවන්ට මේ ෆිසිකල් පන්ති වල සම්බන්ධ වෙන්න බැරි දරුවන්ට 19 වෙනි ඉරිදා උදේ 8ට ඔන්ලයින් රිවිෂන් එක පටන් ගන්නවා. මෙන්න මේ ආකාර තුනෙන් අපිට රිවිෂන් පන්තියත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේ මේක ඊළඟ එපිසෝඩ් එකේ මම රිවිෂන් පන්තියේ විස්තරත් එක්කම පේපර් ක්ලාස් එකේ අපි අලුතෙන් පේපර් ක්ලාස් ආරම්භ කරනවා. ඒක දැවැන්ත ව්‍යාපෘතියක් විදියට සම්පූර්ණ පේපර් එකක් ලියවලා ඒ පේපර් එක බලවලා දීලා ඒ කියන්නේ ඒක මාක් කරවලා ඒකට ලකුණු දීලා ඒක ඩිස්කස් කරන විශාල ප්‍රොසෙස් එකක්. අන්නේ සම්පූර්ණ ක්‍රියාවලිය ගැන ඊළඟ වීඩියෝ එකේ අපි විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝ එක නැත්තම් දික් වෙනවා ඒකයි. එහෙනම් දන්න හැමෝම දැනුවත් කරන්න මේ පාර 2023 උසස් පෙළ සඳහා නින්දනවන බයෝ පන්තිය රිවිෂන් පන්ති ආරම්භ කරනවා. කුරුණෑගලත් මහනුවරත්. මහනුවර IMS ආයතනයේ කුරුණෑගල සියෝන් ආයතනයේ. එහෙනම් ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකකින් පේපර් ක්ලාස් එක ගැනත් රිවිෂන් එක ගැනත් දෙක ගැනම දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. පරිස්සමින් ඉන්න. ආයිබෝවන්.